Welcome to Pannala English Hub. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ කොණ්ඩය ගැන ඉංග්‍රීසි වලින් කතා කරන විදිහ. මේ වීඩියෝ එක අවසන් වෙනකන් හිටියොත් ඔයාලටත් පුළුවන් හිසකෙස් ආශ්‍රිතව භාවිත වෙන ඉංග්‍රීසි වචනත් ඉගෙන ගන්න. අපි ඉංග්‍රීසි වලින් කොණ්ඩයට කියනවා hair කියලා. hair කියන එකේ සිංහල තේරුම තමයි මුළු කොණ්ඩයම කියන අදහස. එතකොට මේ hair කියන වචනය uncountable. එහෙම නැත්නම් ගණන් කරන්න බැරි නාම පදයක් විදිහට තමයි අපි ගන්නෙ. උදාහරණ වාක්‍යයත් එක්ක අපි බලමු කොහොමද මේ hair ඉංග්‍රීසි වලදී යූස් කරන්නේ කියලා. පළවෙනි උදාහරණේ තියෙනවා I have black hair. මට තියෙන්නේ කළු කොණ්ඩයක්. දැන් ඔයාලට හිතෙයි I have black hair. මට තියෙන කළු කොණ්ඩයක් කිව්වහම මේ කියන අර්ථය දෙන්න කො මෙතනට ඒ අකුරක් කියලා. ගණන් කළ නොහැකි. එහෙම නැත්නම් uncountable nouns වලට අපි කියන අර්ථය දෙන්න ඒ අකුරක් භාවිත කරන්නේ නැහැ. දෙවන උදාහරණේ තියෙනවා ඇයට තියෙන දිග කොණ්ඩයක් කියන අර්ථය දෙන්න she has long hair. තුන්වෙනි උදාහරණේ තියෙනවා your hair is pretty. ඔයාගේ කොණ්ඩය ලස්සනයි. හතරවෙනි උදාහරණේ තියෙනවා my hair is wet. මගේ කොණ්ඩය තෙතයි. මේ උදාහරණ වාක්‍යයත් එක්ක ඔයාලට පැහැදිලිවම තේරෙනවා මෙතන අපි කතා කරලා තියෙන්නේ අපේ ඔළුවේ තියෙන සම්පූර්ණ කොණ්ඩය ගැන කියලා. දැන් අපි බලමු a hair එක කෙස් ගහක් ගැන කතා කරද්දී කොහොමද අපි මේ a hair කියන වචනේ යූස් කරන්නේ කියලා. a hair එක කෙස් ගහක්නේ. ඒ නිසා a hair කියන වචනේ අපි යූස් කරන්නේ countable noun එකක් විදිහට. ඒ කියන්නේ ගණන් කළ හැකි නාම පදයක් විදිහට. උදාහරණ වාක්‍යයත් එක්ක අපි බලමු a hair යූස් කරන විදිහ. පළවෙනි උදාහරණ වාක්‍යයේ තියෙනවා there is a hair in my tea. මගේ තේ එකේ මගේ තේ කෝප්පයේ කෙස් ගහක් තියෙනවා. එක කෙස් ගහයිනේ. එතකොට මෙතනට අපි hair ඉස්සරහට a යූස් කරනවා. දෙවන උදාහරණ වාක්‍යයේ තියෙනවා she saw a hair on her dress. ඇය ඇගේ ගවුමේ කෙස් ගහක් තියෙනවා දැක්කා. තුන්වෙනි උදාහරණ වාක්‍යයේ තියෙනවා I pulled out a hair. මේ තුන්වෙනි වාක්‍යයේ තේරුම තමයි මම කෙස් ගහක් උදුරලා ගත්තා. මම කෙස් ගහක් ගලවලා ගත්තා. ඇදලා ගත්තා කියන අර්ථය. අවසාන උදාහරණ වාක්‍යයේ තියෙනවා a hair fell on the book. කෙස් ගහක් පොත උඩට වැටුණා. එතකොට ඔයාලට පේනවා මෙතන අපි කතා කරලා තියෙන්නේ එක කෙස් ගහක් ගැන කියලා. හරි. දැන් අපි දන්නවා සම්පූර්ණ කොණ්ඩය මුළු කොණ්ඩය ගැනම කතා කරන්නේ ඉංග්‍රීසි වලින් කොහොමද කියලා. ඒ වගේම එක කෙස් ගහක් ගැනත් කොහොමද ඉංග්‍රීසි වලින් කතා කරන්නේ කියන එක. දැන් අපි බලමු කෙස් ගස් දෙකක් ගැන කොහොමද එහෙම නැත්නම් කෙස් ගස් 3-4ක් ගැන කොහොමද ඉංග්‍රීසි වලින් කතා කරන්නේ කියලා. ඔයාලට මෙතන පේනවා a hair තියෙන්නේ singular යටතේ. ඒ කියන්නේ a hair කියන්නේ singular noun එකක්. ඒක වචන නාම පදයක්. ඒ වගේම වාට පේනවා දකුණු පැත්තෙන් තියෙනවා plural යටතේ hairs කියලා. ඒ කියන්නේ බහුවචන නාම පදයක්. මෙතන පළවෙනි වාක්‍යයේ තියෙනවා there is a hair on the table. මේසයේ උඩ කෙස් ගහක් තියෙනවා. ඒ වගේම දෙවන වාක්‍යයේ තියෙනවා there are 2 hairs on the pillow. කොට්ටය උඩ කෙස් ගස් දෙකක් තියෙනවා. දැන් ඔයාලට පැහැදිලි වෙනවා ඇති එක කෙස් ගහක් වගේම කෙස් ගස් දෙක තුනක් ගැන කොහොමද ඉංග්‍රීසි වලින් කතා කරන්න කියන එක ගැන. ඒ වගේම මට කෙස් ගස් තුනක් නම් 3 hairs විදිහටත් මෙතන යූස් කරන්න පුළුවන්. දැන් අපි බලමු basic hair vocabulary. ඒ කියන්නේ කෙස් සම්බන්ධයෙන් තියෙන වචන මාලාව. කෙස් ආශ්‍රිත වචන මාලාවක් ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න තමයි දැන් අපි යන්නේ. hair කොණ්ඩය. a hair එක කෙස් ගසක්. hairs කෙස් ගස් කිහිපයක්. hair style කොණ්ඩා මෝස්තරය. hair cut කොණ්ඩය කපන ස්ටයිල් එක. curly hair රැලි කොණ්ඩය. straight hair කෙලින් කොණ්ඩය. wavy hair රැලි ටිකක් තියෙන කොණ්ඩය. long hair දිග කොණ්ඩය. short hair කොට කොණ්ඩය. black hair කළු කොණ්ඩය. brown hair
දුඹුරු කොණ්ඩය. blonde hair ලා කහපාට කොණ්ඩය. grey hair සුදු පාට කොණ්ඩේ එහෙම නැත්නම් අලු පාට කොණ්ඩේ. එහෙම නැත්නම් සරලවම පැසුණු හිසකෙස්. soft hair මෘදු කොණ්ඩය, සිනිඳු කොණ්ඩය. thick hair ඝන කොණ්ඩය. thin hair සිහින් කොණ්ඩය. messy hair අවුල් කොණ්ඩය. bald තට්ටය.